හලෝ කොහොමද ඔයාලට ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා වෙනද කරන වීඩියෝස් වලට වඩා මේ වීඩියෝ එක පොඩ්ඩක් වෙනස්. ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති මම මේ කියන්න යන්නේ මොනවා ගැනද කියලා. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු අපි අද කතා කරන්න යන්නේ මොනවාද කියලා. මම මේ කෙලින්ම voice එක දාලා කතා කරන්නේ පළවෙනි පාර්ට් නිසා මට පොඩ්ඩක් අර comfortable මදි පොඩ්ඩක් අවුල් වෙනවා නවත්ත තමයි වීඩියෝ එක කරන්නේ. කොහොම හරි මම කියන්න උත්සාහ කරන්නේ දැන් අවුරුදු 15ත් අවුරුදු 25ක් වගේ වෙනකම් ගෑනු ළමයින්ගේ පිරිමි ළමයින්ගේ ගොඩක් කුරුලෑ ප්‍රශ්න වලින් පීඩා විඳින අය ඕනේ තරම් ඉන්නවා. මටත් අවුරුදු 10 වසරේදී වගේ කුරුලෑ දාන්න ගත්ත මගේ හැම තනිකරම තෙල් මගේ ඔයිල් ස්කින් එකක් තියෙන ඒක නිසා නිතරම ඉක්මනට කුරුලෑ දාන්න බලනවා. ඉතින් මම ගොඩක් වෙලාවට ක්‍රීම් වර්ග පාවිච්චි කරා මේ කුරුලෑ වලට. ඒක ડોක්ටර්ස්ලාගෙන් බෙහෙත් ගන්න ගියාම එයාලා කියන්නේ මේක හරිම නෝමල් දෙයක්. ඒක නිසා මූණට අතවත් තියන්න එපා ඔයාලා. ඕකේ දෙම් සනීප වෙනවා කියලා. හැබැයි අපිට එහෙම ඉන්න බෑ මේ මෙහෙම කඩනවා. හැබැයි ඔයාලා කරන ඔයාලගේ මූණ සවුත්තු වෙන්න යන පළවෙනිම ඔයාලා කරන දේ තමයි වැරද්ද තමයි අතින් මෙන්න මේ කුරුලෑ කඩන එක. එතකොට කුරුලෑව අයින් වුණාට පස්සේ ඔයාලගේ මේ එතන වලක් වගේ හැදෙනවා. ඒක යන්නේ නැහැ. කුරුලෑවේ මාක්ස් ඒක යනවා. හැබැයි වල ගහිච්ච එක යන්නේ නැහැ. ඒක හරිම කැතයි ගොඩක් වෙලාවට. ඒක පිරිමි ළමයින්ගේ තමයි මම දැකලා තියෙන්නේ. කෙල්ලොන්ගෙත් තියනවා නැත්තේ නැහැ. මම අද කියන්නම් ඔයාලට කුරුලෑ පාලනය කරගන්න ස්වභාවික ක්‍රම. අපි කරන්න ඕන දේවල් ගැන පහක් මම කරපු දේවල් පහක් හෝ පහකට වැඩි වෙන්නත් පුළුවන්. මම කරපු දේවල් මම අද ඔයත් එක්ක ෂෙයා කරගන්නවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා සුදු අය දැකලා තියෙනවනේ. සුදු අය දැකපු ගමන්ම අපිට හිතෙනවා අනේ මාත් සුදු වුණා නම් හොඳයි කියලා හිතාගෙන අපි වෙළඳ පොලේ තියෙන එක ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. පස්සේ දන්නේම නැතුව කාලයක් යද්දි ක්ෂණික ප්‍රතිඵල හම්බෙනවා. හැබැයි කාලයක් යද්දි අපේ හැමට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකේ කොහොමදවත් ඒක වළක්ව ගන්න බෑ කියන්නේ අපිට ඒක ආයෙ හොඳ කරගන්න මාරම අමාරුයි. අපි කොච්චර දේවල් කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැම වෙලේම ස්වභාවික දේවල් වලට පුරුදු වෙන එක ගොඩාක් හොඳයි. මම ඔයාලට අද කියන්නම් මේක අවුරුදු 18ත් ඔය ඉස්කෝලේ යන වයසේ වගේ ඉන්න ගෑනු ළමයි නම් බලන්න. මොකද එයාලට මේක ගොඩක් වැදගත් වෙයි අනිත් අයට වඩා. කොහොම හරි එක අයගේ ස්කින් එක විදිහයි. මට තියෙන ඔයිලි ස්කින් එකක්. මම මුලින්ම ඉස්කෝලේ යන වයසේ නම් ඔච්චර හැම වෙලේම ග්‍රවුන්ඩ් එකේ හිටියේ. ඒක නිසා ස්කින් එක ගැන එච්චර ලොකුවට කෑ කරේ නැහැ. හැබැයි ටිකක් ලොකු වෙද්දී අර ලස්සනට ඉන්න ඕනි කියන එකත් එක්ක එක දේවල් කරලා බලුවා මොනා කරුද්ද මේ කුරුලෑ කියන එක හොඳ වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඉතින් මම ඉච්චර සුදු කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ මුළු ඇඟම එක පාටක් නේ. මගේ මුළු ඇඟම එක පාටක් සුදු නැහැ. හැබැයි අර කුරුලෑ හැම ගොඩක් නැහැ. ආන්ටෝයි ඇත්තටම කුරුලෑ නැහැ. ඒ නැති වෙන්න හේතුව තමයි ක්‍රීම් වර්ග මුකුත් පාවිච්චි කරලා නෙවෙයි. මං කරන දේවල් වලින් එකක් තමයි මම උදේට මූණ සේදුවට පස්සේ මම බේබි සබන් විතරයි පාවිච්චි කරන්නේ. වෙන මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මොකද වෙන සබන් වර්ග පාවිච්චි කරාට පස්සේ කුරුලෑ දාන්න බලනවා. මට මාරම විදිහට සෙන්සිටිව් ස්කින් එකක් තියෙන නිසා ගොඩක් වෙලාවට එක ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න බෑ. ඒක නිසා මම ෆේස් වොෂ් ඒව මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. බේබි සබන් තමයි පාවිච්චි කරන්නේ මූණ සෝදන්න උදේට. ඊට පස්සේ මම මූණ සෝදලා එළියට එහෙම යනවා නම් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ඔයාලත් අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. ඒක ගොඩක් හොඳයි. මොකද මේ ලංකාවේ හිරු එළිය ගොඩක් සමට අහිත කරයි. අපේ අර පොඩ්ඩක් පැහැපත් වෙලා තිබ්බත් අපේ ස්කින් එක ඉක්මනට කළු පාට වෙන්න ගන්නවා. ඒක නිසා එළියට යද්දි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. ඊළඟ එක තමයි විටමින් E වගේ අඩංගු වෙන ආහාර ඔයාට නිතරම වගේ කැවෙනවා නම් ගොඩාක් හොඳයි. ඒක අපේ මූණේ අර කුරුලෑ හැම හැදිච්ච මාක්ස්
ඒවා අයින් වෙන්න ගොඩාක් බලපානවා විටමින් C, විටමින් E වගේ ඒවා. ඔයාට විටමින් E මේ විටමින් C ගොඩක් වෙලාවට ආහාර වලින් ලබා ගන්න අපහසු කෙනෙක් නම් ඔයාට පුළුවන් විටමින් C මෙන්න මේ ටැබ්ලට් එක ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මම දවසට ගොඩාක් වෙලාවට වතුර බොනවා කියන්නේ වතුර ගොඩක් බොන තරමට ඔයා හිතන්න ඔයා මොනවා හරි ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරනවා කියලා. එහෙම නැත්නම් ඔයා මොනවා හරි බොනවා කියලා හිතන්න කොලජන් එකක් වගේ. එතකොට ඇත්තටම මන්නම් කියන්නේ අවුරුදු 25ට වඩා අඩු අය කොලජන් ගන්න ඕනේ නැහැ. මම ඒකට පෞද්ගලිකව එකඟ නැහැ. මොකද එහෙම ඕනේ වෙන්නේ නැහැ. අවුරුදු 25ට වඩා අඩු අයට ඔටෝමැටිකලිම ඇඟෙන්මයි කියන්නේ කොලජන් එක තියෙනවා. එහෙම පිටින් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතය. ඊළඟ එක තමයි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් ගන්න කෙනෙක් ඉන්නවා නම් අවුරුදු මොන වයස් සීමාවක හිටියත් ගොඩක් වතුර බොන තරමට තමයි ඒකෙන් අපිට ගන්න මොනවා හරි ටැබ්ලට් එකක් ගන්නවා නම් හරි එහෙම නැත්තම් අර මොනවාද කොලජන් එකක් බොනවා නම් හරි ඒවයි ඉක්මන් ප්‍රතිඵල හම්බෙන්න ගොඩාක් හේතු වෙනවා අපි බොන වතුර ප්‍රමාණය. ඒක අපේ ශරීරයේ නිරෝගීතාවයටත් අපේ හැමේ නිරෝගීතාවයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ එක තමයි රැට නිදාගන්න මූණ සෝදලා නිදාගන්න කලින් අනිවාර්යයෙන්ම මූණ සෝදන්න. ඒ මූණ සෝදලා මෙන්න මේක තියෙන්නේ ඇලෝවෙරා ජෙල් එකක්. මේ ජෙල් එක මේක ගෑවට මුකුත් වෙන්නේ නැහැ. මේක මෙහෙම මූණේ ගාලා හොඳට මසාජ් කරා. මසාජ් කරලා මම නිදා ගන්නවා වෙන මොකුත් ගන්න නැහැ. ඊට අමතරව අයියෝ මේක ගන්නවා ඒක ඇත්තටම මේ හැමට හොඳයි. හැම අර මගේ තියෙන ඔයිලි ස්කින් එකක් සමහර අයගේ ඩ්‍රයි වගේ ස්කින් එකක් තියෙන අයට ගොඩාක් හොඳයි කෝමාරිකා ජෙල් එක. ගෙදර තියෙනවා නම් ස්වභාවික කෝමාරිකා ඔයාට පුළුවන් ඒවා ඔයාගේ හැමේ ගන්න රැට වගේ ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඔයා හිතන්නකෝ ඔයා ගොඩාක් සුදු වෙලා ඔයා මොනවා හරි වෙළඳපොලේ තියෙන ක්‍රීම් එකක් පාවිච්චි කරලා ඔයා ගොඩාක් සුදු වෙලා ඔයාගේ මූණේ කුරුලෑ එහෙම ඇවිල්ලා ලප කැලල් තිබ්බොත් මොනතරම් කැතයිද ඔයාට හිතේ ඔයා ඉන්න පාටම හිටියනම් හොඳයි කියලා. ඉතින් ඔයාගේ ඔය තියෙන නිරෝගී සම ග්ලෝ කරගන්න ඊට හාර බ්ලීචින් ගාලා නාස්ති කරගන්න යන්න එපා. ආදරෙන් ඉන්නන මොකද ඔයාලට ඒක පස්සේ කාලෙදී ඔයාලට පසුතැවේ. ඇත්තටම ගොඩාක් ඉන්නවා එහෙම හැමේ ප්‍රශ්න ඇති වෙලා පසුතැවෙන අය ඔය බ්ලීචින් වගේ දේවල් පාවිච්චි කරලා. ඒක නිසා අපි කොයි වෙලාවකවත් නරක දේවල් ප්‍රොමෝට් කරන්න හොඳ නැහැ. හැබැයි ලංකාවේ ගොඩාක් වෙලාවට ඒක වෙනවා. හැබැයි අහු වෙන්න එපා. ඊළඟ එක තමයි ඔයාලා නිදා ගන්න වෙලාවට ඔයාලා නිදා ගන්න කොට්ටේ තියෙනවනේ. ඒ කොට්ටේ සතියට එක දවසක් අනිවාර්යෙන්ම හොදන්න. මොකද අපි නිදාගනිද්දී අපේ කොට්ටේට මේ මූණ හිතෙනවනේ. එතකොට ඒකේ දූවිලි හැම තිබ්බොත් අපේ හැමේ මේවයි මේ කුරුලා එහෙම දාන්න පුළුවන්. ඒක නිසා ඒක වළක්ව ගන්න ඕන නම් ඔයා එක්කෝ ඔයාගේ කොට්ටුරේ මාරු කරන්න. එහෙම නැත්නම් සතියට එක දවසක් අඩුම හොදන්න. ඒකෙන් ඔයාට කුරුලා හැදෙන එක වළක්ව ගන්න පුළුවන්. ඊළඟ එක තමයි වැදගත්ම දේ තමයි ඔයා ඉස්කෝල් යනවා නම් එහෙම නැත්නම් ක්ලාස් යනවා නම් එහෙම නැත්නම් ඔයා ජොබ් එකකට යනවා නම් ඔයා ඒ වැඩ කරන තැනදී ඔයාගේ හැම වෙලේම මෙහෙම මූණ අල්ලන්න යන්න එපා. මෙහෙම අල්ලන්න යන්න එපා. මොකද අපේ අත්වල දූවිලි තියෙනවා, බැක්ටීරියා තියෙනවා. ඒවා අපේ මූණේ මෙහෙම ඇල්ලුවට පස්සේ අපේ මූණේ කුරුලෑ දාන්න පටන් ගන්නවා. ඒ තියෙන විස බීජ නිසා. ඒක නිසා මූණ අල්ලන්නේ නැහැ. මම කෙලින්ම උදේ එළියට ගියොත් ආය හවස ඇවිල්ලා තමයි මම ඔය මාස්ක් පාවිච්චි කරානේ කොරෝනා කාලේ. ඊට පස්සේ කොරෝනා ඉවරුණාට පස්සේ මම ගොඩක් වෙලාවට වැඩ කරන වෙලාවට මේ මාස්ක් එකක් පාවිච්චි කරනවා. මම වැඩ කරේ කලින් ඇනිමල් හොස්පිටල් එකක මේ ඒකේ ක්ලිනික් එකේ මම ඒකේ වැඩ කරද්දි මේ මාස්ක් එක දාගෙන හිටිය ගොඩක් වෙලාවට ඒක අර මගේ කුරුලෑයම ගොඩක් අඩු වෙන්න මේ මට බයයි කුරුලෑයම හැදෙනවා කියලා මම මාස්ක් එකක් පාවිච්චි කරා. දැන් ඉතින් මාස්ක් දාන්නේ නැහැ නේ කවුරුත්. ඒක නිසා
මේ මූණ අල්ලන්නේ නැහැ. මූණ අල්ලන්න එපා. හවස ඇවිල්ලා මූණ හොඳට බේබි සබන් හරි ඔයා පාවිච්චි කරන දේත් දාලා හොඳට සෝදන්න. ඊළඟ එක තමයි ආහාර. ආහාර කියන්නේ ගොඩාක් අපේ මේ සමට වගේම අපේ ශරීරයේ බාහිර සහ අභ්‍යන්තරයේ දේවල් වලට ගොඩාක් බලපාන දෙයක්. එතකොට ඔයා ආහාර ගනිද්දි තෙල් සහිත ආහාර නිතරම වගේ ගන්නවා නම් ඔයාට ඉක්මනටම කුරුලෑ දාන්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඔයාගේ ස්කින් එක අවුල් යන්න පුළුවන් සම්භාවිතාව වැඩි. අර ඌරු මාස් එතකොට චිකන් ඒ වගේ ඒවා පොඩ්ඩක් අඩු කරා නම් ඔයාගේ ස්කින් එකේ කුරුලෑ දාන ප්‍රශ්න පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. මේක මේ මූණේ කුරුලෑ දාන එකට කුරුලෑ ගැනනේ අපි කතා කරන්නේ. කුරුලෑ වලක්ව ගන්න විදිහනේ. හැබැයි මේ පොඩි දෙයක් කියන්න තියෙනවා. මේකත් මූණටමයි දෙකක්නේ. මෙන්න මේක oh my god. මෙන්න මේක මේ වැස්ලින් එකේ ලිප් බාම් එක. මේක මාරම හොඳයි. මේ අර තොල් ඉක්මනට පැලෙනවා වගේ කෙනෙක් ඉන්නවා නම් තොල් වේලන කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් මෙන්න මේක ගන්න. මම දැනුත් මේක ගාලා තමයි ඉන්නේ. ඒකෙන් අපිට පොඩි මේ රෝස් පාටක් එනවා. මම ඇත්තට මේකයි ආස. මේක ගොඩක් මේ භාගයක් ඉවර වෙලා තියෙන්නේ. දැන් නම් මේක නැතුවම බෑ. මොකද ඒ තරමට ඒක වැඩ කරනවා. ලිප්ස්ටික් එහෙම පාවිච්චි කරනවා නම් ගොඩක් කලාවට අපේ තොල් කළු වෙන්න බලනවානේ. ඒක නිසා මම බලන්නේ මෙන්න මේක ගාලා තමයි මම ලිප්ස්ටික් එක පාවිච්චි කරන්නේ. එතකොට ලිප්ස්ටික් එක මගේ නම් ගොඩක් කලා තියෙනවා. මම දන්නේ අනිත් අයගේ කොහොමද කියලා. ගොඩක් කලාවට අපිට ක්ලාස් අර මෙහෙ යද්දී අපිට ලිප්ස්ටික් ගාගෙන යන්න බෑනේ පොඩි ළමයින්ට. ඉතින් එහෙම කෙනෙක්ට පුළුවන් මෙන්න මේ ලිප් බාම් එක ගන්න. මේක රැයට ගාගෙන නිදාගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තොල්වල ප්‍රශ්න තියන අය අනිවාර්යයෙන්ම ලිප් බාම් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ එක තමයි මටත් මතක නැහැ මම දැන් කීයක් කිව්වද කියලා. මං හිතන්නේ 5ට වඩා වැඩි ඇති. බලමු මම කියන ප්‍රමාණෙත් එක්ක බලලා මං තම්මේල් එකේ ඒකට ගැලපෙන විදියට දානවා. ඊළඟ එක තමයි මේ අපේ ඔළුවේ හිස්සොරි තියෙනවානේ. හිස්සොරි තිබුණොත් අපේ ස්කින් එකේ අපේ මේ හරිය වගේ කුරුලෑ දාන්න පුළුවන් ගොඩක් වෙලාවට. මේ මගේ තිසොරි චුට්ටක් තියෙනවා. දැන් නම් පොඩ්ඩක් අර පාලනය කන්ට්‍රෝල් කරගෙන යන්නේ. දැන් හොඳ වෙන ගමන් තියෙන්නේ. අපේ මෙන්න මේ හරිය වගේ කුරුලෑ දාන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට ඒ දාන්නේ මෙන්න මේ හිස්සොරි නිසා තමයි එහෙම තෙත් දාන්න පටන් ගන්නෙ. ඔයා එතකොට අපේ මූණට ට්‍රීට්මන්ට් කරාට වැඩක් නැහැ. ඔළුවේ තියෙනවා නම් හිස්සොරි. ඒක නිසා අපි මුලින්ම ට්‍රීට්මන්ට් කරන්න ඕනේ අපේ කොණ්ඩෙට හිස්සොරි ටික අයින් කරගන්න. මට තව කියන්න මං හිතන්නේ මං කරන්නේ ඔය ටික තමයි. අනිත් එක තමයි මං කරනවා සතියට එක දවසක් දෙකක් වගේ කෝපි වලට මී පැණි හරි සීනි හරි කලවම් කරලා ඒක ස්ක්‍රබ් එකක් විදියට හදලා කොමාරිකක් දානවා. කොමාරික නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ මෙහෙම අපේ මූණේ ගාලා විනාඩි 15ක් මම නම් පැයක් වගේ තියනවා. ඒක ගාගෙන මම අනිත් වැඩ කරගන්නවා. ඒක ගාලා අපි මූණ හොදනවා. මම මූණ හොදනවා. ඒ සේදුවට පස්සේ ටික දවසක් යද්දී අමුතු ග්ලෝ එකක් පේනවා. මම හිතන්නේ ඒක මට වැඩ කරනවා. ඔයාලත් කරලා බලන්න. ඒකත් අර අපේ ස්කින් එකේ ප්‍රශ්න වලට ගොඩක් හොඳයි. ස්වභාවික දෙයක් නිසා. අනිත් එක තමයි අපේ මේ වැලමිට. මෙන්න මේ වැලමිට එහෙම කළු වෙන ගන්නවනේ. කළු පාටයි. ඒ කළු පාට එක පොඩ්ඩක් බලක්ව ගන්න. ගොඩක් අයගේ මේ ගොඩක් අර අමුතු කළු පාටක් තියෙනවා. මේක නම් අර නැචරලි එන එකක් කියන මම ඉතින් ලොකුවට හිතන්නේ. හැබැයි මම මෙතන මේ කිහිල්ලේ එතකොට දන ඉස්සල අර දන පොල්කට කියන්නේ ඔයෙම ගාලා තියලා පැයක් විතර තියලා සෝදලා දානවා. ඒකත් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයාට පුළුවන් කහනම් මම එච්චර මේ රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද කහවලට පොඩ්ඩක් කුරුලෑ වගේ දාන්න ගන්නවා මට නම්. කහ නිකන් ගන්න නැහැ. මේ කස්තුරි කහ කඩෙන් ගන්න එක පොඩ්ඩක් ගෑවට පස්සේ කුරුලෑ දාන්න බලනවා වැඩි. ඒක නිසා මම මේක ගන්න නැහැ. ඊට අමතරව සුදු හඳුන් එතකොට වෙනිවැල් දැට වගේ ඒවා කඩෙන් අරගෙන බෙහෙත් බඩු කඩවල ඕනි තරම් තියෙනවා. ඒව අරගෙන ගන්නවා.
අංග ඕව තමයි සරලව මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කරේ. ඊට පස්සේ ටිකෙන් ටික කුරුලෑ අඩු වුණා. දැන් මේ මට 23ක් වෙනවා. දැන් නම් ගොඩක් වෙලාවට කුරුලෑ එන්නේ නැහැ. අර මෙන්සස් වෙන්න කිට්ටුනාට පස්සේ චුට්ටක් දානවා. මේ ඇරෙන් ඒකත් හොඳ වෙනවා. ඊට පස්සේ ඇරෙන්න නම් වෙන ප්‍රශ්නයක් නැහැ. හරි. මෙච්චරයි මට කියන්න තියෙන්නේ මේ ටික තමයි. මට කොච්චර කිව්වද කියලා මතක නෑ. මොකද මම කරන ඔක්කොම දේවල් ටික මම මේ වීඩියෝ එකට දැම්මා. අනිත් එක තමයි ඔයාලා මේ මොනවා හරි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් කවුරුත් කිව්ව පළියට විශ්වාස කරන්න එපා. මොකද එයාලට ඒක වැඩ කරන්න පුළුවන්. ඔයාට ඒක වැඩ නොකරන්න පුළුවන්. ඔයාට ඒක මේ අතුරු ප්‍රතිඵල ගේන්න පුළුවන් නරක විදියට. ඒක නිසා කොච්චර හොඳ ක්‍රීම් එකක් වුණත් වැරමිටේ හරි මේ කන පිටිපස්සේ හරි ගාලා දවස් 2-3ක් තියාගන්න. මොකද අපිට ගොඩාක් වටින දේ තමයි මූණ. ඒක නිසා අපි ඒක පරිස්සම් කරගන්න ඕනේ. හිතන දේවල් ගාලා මූණ නාස්ති කරගන්න එපා. මුලින්ම ඔයාට ගැලපෙනවද කියලා බලන්න. අනිත් අය ගාලා සුදුන පළියට ගාන්න යන්න එපා. ගොඩාක් හොඳට ඔයලා බලලා ගාන්න. ඔයාගේ ස්කින් එකට ගැලපෙන දේවල් විතරක් තෝරගන්න. ඉතින් තමයි කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එක සුදු වෙන්න බ්ලීචින් උලා ගන්න දඟලන අයට නෙවෙයි. ඔයාගේ තියෙන පාට ග්ලෝ කරගෙන ලස්සනට ඉන්න කැමති කෙනෙක්ට විතරයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.